දෙයක් කියන්නද? මං ඊරාවාව හීනෙන් දැක්කා. රැට් පිරිත් දාලා නිදා ගන්න. පිරිත් දැම්මට ඕපේන එක නවත්තන්න බැරි වෙයි. කවි ඔයාගේ හීනේ මොකද්ද? ඊරා දැකපු එකද? නෑ ළමයෝ. ඔයාට රැට නිදා ගන්න දෙන්නේ නැති හීනේ. ඔයාගේ ජීවිතේ හීනේ. මට එමේ නක් නෑ. ඒක බොරුවක්. හැමෝටම හීනක් තියෙනවා. මම මිට්ටනාගේ අහන්න හරියස ප්‍රශ්නයක් ඕක. හීනේ මොකද්ද කියලාද? ඔව්. ඒක මතක් කරද්දි එයාලගේ ඇස් දිලිසෙන විදිහ බලන් ඉන්න ලස්සනයි. ඉතින් ඔයාගේ හීනේ ඔච්චර හිතන්න ඕනේද? කවුරුත් නැති පාළු බීච් එකක රැයකට විතර ඔයත් එක්ක ඉඳගෙන මූදු රැලි වෙල්ලට එනවා බලන් ඉන්න එක. Come on. එහෙම නෙමෙයි. ඇයි? මට එමේ නැත් ඉන්න බැරිද? මං කියන්නේ ඔයාව ජීවත් කරවන හීනයක්. ඒක මාව ජීවත් කරනවා. ඔයාගේ හීනේ මොකද්ද? ඔයා මට ඔයාගේ හීනේ කිව්වද කියලා. Hi Tati. Hi. Hello. මොකද? මට ඇහෙන්නේ ඔයා මං එළියේ ඉන්නේ. මොනවාද ඔය එළිය කරන්නේ? මේ මාරයි. මං හිතුවා නිදියද කියලා. ඒක නෙදී කෙනෙක් මට කෝල් කරේ. මද හොරාලන්නද? So funny. ඔය රටින් කොල්ලෙක්ව අත් කරගත්තා නම් හොරාල්ලන්න තිබ්බා. කොහෙද ඉතින් ඉඳලා ඉඳලා ලව් කරන්න හොයාගෙන තියෙන්නේ මේ ලංකාවේ ඉන්න කොල්ලෙක්වමනේ. My god you. දැන් මම hina වෙනවා පොඩ්ඩක් වැඩි. ඔයා දන්නවද සාරා? මට හරියට දැනෙන්නේ හරියට මගේ ලයිෆ් එකේ මල් හෙඩිලප්පත් වෙලා වගේ. හැමතැනම එළියයි. ඇත්තද? ඒ වුණාට දැන් නම් ඇතුළට යන්න හොඳටම රැ වෙලා වැඩි. කියා ලිසන්. ඔය එනවනේ මගේ බර්ත්ඩේ එකට. I'm planning to. You know what? කවින්ගේ බර්ත්ඩේ එකත් next month ලු. ඕ එහෙනම් මෙයා මේ එන්නේ මට ආදරෙට නෙවෙයි. You know that I love you කියලා. Me? I'm planning to surprise Kavin. Can you help me with that? හරි. මෙයා දැන් සර්ප්‍රයිස් ප්ලෑන් කරනවානේ කොල්ලට.